Hi guys, සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ගාව තියෙන ඕනම SIM එකකට VPN එක පාවිච්චි කරලා free internet යන්න දිහා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් අපිට මුලින්ම කරන්න තියෙන්නේ Play Store එකට යන්න. ඉතින් Play Store එකේ search bar එකේ search කරගන්න ඕනි 7net VPN කියලා. ඉතින් search කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් FB51 7net VPN කියලා application එකක් තියෙනවා. කොළ පාට icon එක තමයි තියෙන්නේ. ඉතින් මේ application එක අපි download කරගන්න ඕනේ. හරි ඉතින් application එක open කරගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට පළවෙනියට ඉතින් බලා ගන්න පුළුවන් select server කියලා දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ තියෙන දෙවෙනි option එක තමයි මට තියෙන වැදගත්ම දේ. ඉතින් අපි එතන එහා පැත්තේ arrow button එක click කරගමු. click කරගත්තට පස්සේ ඔයාලා උඩින්ම තියෙන බලා ගන්න පුළුවන් Wi-Fi and mobile data කියලා. ඉතින් මම recommend කරන්නේ ඔයාලට ඒක තියාගන්න කියලා. ඉතින් recommended කියන පැත්තට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ලංකාවේ තියෙන server එකට තියෙන ඔක්කොම sims වල packages ටික ඔයාලට මේ ඕන එක select කරලා run කරන්න පුළුවන්. ඉතින් මම දැන්ට මේ Wi-Fi and mobile data select කරලා තියෙන්නේ. දැන්ට ඊපස්සේ අපිට මේ VPN on කරගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ මෙතන තියෙන ලොකු රවුම එක සැරයක් ඔබන්න විතරයි. ඊපස්සේ මෙතනින් අහන එකට ඕකේ දෙන්න. ඊට පස්සේ ඔටෝම කනෙක්ට් වෙනවා. හරි මේ වගේ ads එහෙම આવත් අය close කරගන්න ඕනේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ඔයාලා KB ගානක් යනවා වගේ පේනවා. අනිත් පැත්තෙන් KB ගානක් පෙන්නනවා. ඉතින් මම පැහැදිලි කරන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලා දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ VPN එකෙන් ඔයාගෙන් ගන්න data ගාන සහ වම් පැත්තෙන් තියෙන්නේ VPN එකෙන් ඔයාලා දෙන data ගාන. ඉතින් මෙතන අපෙන් පොඩි data ප්‍රමාණයක් අරගෙන අපිට දෙගුණයක් විතර දෙනවා VPN එකෙන්. ඉතින් මේ වෙලාවට මට SIM එකට සිග්නල් එක තියෙන තාම මේකේ KB ගානක් පෙන්නන්නේ. ඉතින් ඔයාලට මේ VPN එක පාවිච්චි කරන්න පුළුවන් ටයිම් එක ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා. මගේ විනාඩි 59ක් තියෙනවා. ඒ කියන්නේ පැයක්. ඉතින් මේ ටයිම් එක ඉවරනට පස්සේ ඔයාලා VPN එක on කරන්න බෑ. ඔය අලුතෙන් ටයිම් එක ගන්න ඕනේ. ඒ කියන්නේ VPN එකේ රන් කරන ටයිම් එක ඉතින් ඒක පොඩි දෙයක් ගන්න තියෙන්නේ. මෙතන ඔයාලා බලන්න පුළුවන් පල්ලෙහාන් කොළ පාටෙන් තියෙන ads is ready කියලා. ඉතින් ඒ option එකට ගියාට පස්සේ මෙතන watch ads කියන option එකෙන් ඔයාලට ad එකක් බලලා තව connection time එක පැය දෙකකින් වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් අපේ VPN එක කැරලා තියෙන්නේ. ඔයාලට මේ data වලින් ඕනම දෙයකට යන්න පුළුවන් ඕනම ජාලයකට ඕනම website එකකට ඕනම application එකකට. ඉතින් ඔයාලා කඩේ normal data card එකක් දානවා වගේ තමයි මේ VPN එකෙන් data හම්බෙන්නේ. ඒ විදිහම data තමයි හම්බෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේක වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා සහ මේ වීඩියෝ එක like එකක් දාලා ඔයාලා තියෙන ගැටලු ගැන comment එකක් දාන්න මම හැම comment එකකට reply කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.